මම දමික වෙස්ටර්න් ස්පෝර්ට්ස් නිට්ටම්බියෙන් අද අපි හඳුන්වා දෙනවා ජූනියර් ක්‍රිකට් එකක් ගන්න දුවල පුතාලා වෙනුවෙන් අලුත් ක්‍රිකට් පැක් එකක්. මේ පැක් එකට අයිටම් 9ක් ඉන්ක්ලූඩ් වෙනවා. අපි මම පෙන්නන්නම් ඉස්සෙල්ලම මොනවාද මේ ඉන්ක්ලූඩ් වෙන අයිටම් ටික කියලා. මේ තියෙන්නේ ඉස්සෙල්ලම බැට් එක, මේ මිට්ස් බැට් එක, මේ ඔරිජිනල් මිට්ස් බැට් එකක්. මේ මිට්ස් නිව් සුපර් කියන බැට් එක. ඊට අමතරව අපි මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා මේ බැටිං පෑඩ් එක. මේ ප්‍රොටෙක්ෂන් එක හොඳ බැටිං පෑඩ් එකක්. මේකේ සයිසස් කීපයක් තියෙනවා. බෝල් සූට් මෙන් කියලා සයිස් තුනක්. ඊට පස්සේ ඒකට අයිති වෙන හෙල්මට් එක, මේ OB හෙල්මට් එක, හොඳ ප්‍රොටෙක්ෂන් එකක් තියෙන හෙල්මට් එකක්. මේකේ සයිස් තුනක් තියෙනවා. කේජ් එකට දෙන චෙස් කාඩ් එක, ඊට අමතරව මේ තියෙන්නේ ටයි පෑඩ් එක, මේ තියෙන්නේ ආම් කාඩ් එක. ඒ වගේමයි මේ තියෙන්නේ බැටිං ග්ලව් එක. මේ ලෙදර් ෆාම් ග්ලව් එකක්. මේක ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් ප්ලේයර්ස් ලගේ අනුව වෙනස් කරලා ගන්න පුළුවන් මේ ග්ලව් එක. ඊට අමතරව මේ බෝල් කාඩ් එක. මේකේ සයිසස් තියෙනවා. එතකොට මේ අයිටම් 9ම වෙන්නේ 26500ක් පමණයි. ඊට අමතරව අපි තවත් ඇඩ්වාන්ස් කරලා තව බැට් එකක් අපි හඳුන්වා දෙනවා. මේ SF බැට් එක. මේ SF බැට් එක ඊට වඩා ඇඩ්වාන්ස් SF බැට් එක, ඔරිජිනල් SF එක. මේ බැට් එක දාලා මේ සියලු මං කියපු ඒ අයිටම් ටික එකතු කරලා දුන්නොත් මේ පැකේජ් එක වෙන්නේ 28500ක් විතරයි. එතකොට මේ බැට් එක දාලා මේ මික්ස් බැට් එක දාලා පැකේජ් එක වෙන්නේ 26500ක් විතරයි. ඊට අමතරව මේ බැට් එකට වොරන්ටි තියෙනවා. ඊට අමතරව බැට් එකේ සීසන් එක ෆ්‍රී කරලා ටෝ කාඩ් එක ගහලා මේ සියලුම දේත් එක්ක තමයි මේ පැකේජ් දෙක අපි සිලෙක්ට් කරලා දෙන්නේ. මොකද මේ දැන් ඇකඩමි සෙල්ලම් කරාට ටිකක් වැඩි කාලයක්, අඩුම තරමේ අවුරුද්දකට එහා පැත්තට සෙල්ලම් කරන්න ඕන මේ අයිටම් ටිකත් එක්ක. ඒ නිසා තමයි මේ ඇඩ්වාන්ස් කරලා මේ බැට් දෙක අපි ලබා දෙන්නේ. මේ සියලුම දේ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ නිට්ටඹුවේ වෙස්ටර්න් ස්පෝර්ට්ස් වලින් පමණයි. අදම එන්න වෙස්ටර්න් ස්පෝර්ට්ස් නිට්ටඹුව.